UK වලට ආපු මයිග්‍රන්ට්ස්ලා ගොඩක් දෙනෙක් කියන කතාව තමයි මම ජොබ් එක හොඳට කරනවා මම මෙච්චර හાર્ඩ් වර්ක් කරනවා ඒ වුණාට කරියර් එකේ මට කිසි ප්‍රෝග්‍රෙෂන් එකක් නැහැ. නැත්නම් කරියර් එකේ ඉස්සරහට යන්න මට විදිහක් නැහැ කියලා එක. ඉතින් මේ කතාවත් ඕගොල්ලන්ට අහලා පුරුද්දයක්ද? එහෙම නැත්නම් මේකත් ඕගොල්ලන් කතාවද? එහෙනම් අද මේ වීඩියෝ එක ඕගොල්ලන්ටයි. ඉතින් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මයිග්‍රන්ට්ස්ලා ගොඩක් දෙනෙක් කරන හැබැයි ඕපන්ලි කතා නොකරන වැරදි කීපයක් ගැන. ඒ වැරදි කීපේ අපි මගහැරව ගත්තොත් අපිට පුළුවන් අපේ කරියර් එකේ ඉස්සරහට යන්න ලේසියෙන්ම. ලංකාවේ ඉඳන් UK ඇවිල්ලා මම වගේම ඉන්න මයිග්‍රන්ට්ස්ලා වෙච්ච ඕගොල්ලන්ට. ඉතින් ඕගොල්ලොත් ලංකාවේදී ෆයිනෑන්ස්, accountant එහෙම නැත්නම් HR, health care sector වගේ ගොඩාක් වෙනස් වෙනස් ෆීල්ඩ් වල වැඩ කරලා මෙහි ඇවිල්ලා සමහරට ඒ ෆීල්ඩ් එකෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ෆීල්ඩ් එකක වැඩ කරන කට්ටිය. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ මොකක්ද වෙනස ලංකාවේ අපි ප්‍රැක්ටිස් කරපු දේවල් වල වෙනස මොකක්ද UK වල කරන්න ඕනි විදිහ මොකක්ද කියන දේවල් ගැන. සහ ඔයගොල්ලන්ට ටිප්ස් ටිකක් ඉස්සරහට යන්න ඕන නම් කරියර් එකේ ඉස්සරහට යන්න ඕන නම් ප්‍රොමෝෂන් එකක් ගන්න ඕන නම් මොනවද කරන්න ඕනි කියන එක ගැන. ඉතින් ඔයා කෙයා සෙක්ටර් එකේද වැඩ කරන්නේ හොස්පිටැලිටි සෙක්ටර් එකේද කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකේද ෆයිනෑන්ස් සෙක්ටර් එකේද එහෙම නැත්නම් මම වගේම HR ෆීල්ඩ් එකේද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මෙතනදී වැදගත් වෙන්නේ අපි UK කල්චර් එක අන්ඩර්ස්ටෑන්ඩ් කරන එක. ඒ වගේම තමයි UK කල්චර් එකට ගැලපෙන විදිහට පර්ෆෝම් කරන එක මත තමයි අපේ ප්‍රෝග්‍රෙෂන් එකක් තියෙන්නේ. කරියර් ප්‍රෝග්‍රෙෂන් එකක් එහෙම නැත්නම් ප්‍රොමෝෂන් එකක් වගේ දෙයක් තීරණය වෙන්නේ. ඉතින් ඒක ගැන තමයි අද මම මේ වීඩියෝ එකේදී ඔයගලන්ට කියා දෙන්නේ. ඉතින් අපි මයිග්‍රන්ට්ස්ලා විදිහට කරන පළවෙනිම වැරද්ද තමයි අපි හાર્ඩ් වර්ක් කරොත් අපිව නෝටිස් කරයි කියන එක. එහෙම නැත්නම් ඒ නෝටිස් කරන එක ඔටෝමැටිකලි වෙයි කියලා හිතන එක. මොකද අපි එහෙම තමයි ලංකාවේදී පුරුදු වෙලා ආවේ. ඒත් ඇත්තම කතාව තමයි UK work culture එකේදී hard work කියන එක minimum expectation එක. එහෙම නැත්නම් ඔයාලට දීලා තියෙන task එක 100% achieve කරනවා කියන එක minimum expectation එක. ඒක base layer එක විදිහට අරන් තමයි අනිත් ටික ඔක්කොම සිද්ධ වෙන්න ඕනේ. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් එම අපි ලංකාවේදී එක්ස්ට්‍රා ටාස්ක් කරගන්න එක එහෙම නැත්නම් පරක්කු වෙනකම් වැඩ කරන එක එහෙමත් නැත්නම් කම්ප්ලේන් නැතුව රස්සාව කරන එක කියන දේවල් අපි දකින්නේ හොඳ දේවල් විදිහට. ඒවා කරොත් එම අපි ඔටෝමැටිකලි අපේ මැනේජර් නෝටිස් වෙයි. ඒක හරහා අපේ කරියර් ප්‍රොග්‍රෙෂන් එක හම්බ වෙයි. අපි ලෝයල් කියලා කන්සිඩර් කරයි කියලා. ඉතින් ඒක ඇත්තටම එහෙම නෙමෙයි UK වලදී. ඉතින් UK වලදී රෙකග්නිෂන් එක ලැබෙන්නේ විසිබිලිටි ඇන්ඩ් කමියුනිකේෂන් කියන දෙක මත. ඉතින් මතක තියාගන්න මේ පළවෙනි වැරද්ද. ඕගොල්ලෝ නිකම්ම ඕගොල්ලන්ට විසිබිලිටි එක එහෙම නැත්නම් රෙකග්නිෂන් එක ලැබෙයි කියලා හිතා ඉන්න එක නවත්තන්න. ඒ වෙනුවට ඔයා ඕගොල්ලන්ගේ විසිබිලිටි ක්‍රියේට් කරගන්න, කමියුනිකේෂන් එක හදාගන්න. දෙවෙනි එක තමයි අපි ගොඩක් මයිග්‍රන්ට්ස්ලා කරන වැරද්ද තමයි ක්වයට් ප්‍රොෆෙෂනල් කියන එක. ක්වයට් ප්‍රොෆෙෂනල් වුණාට පස්සේ ඒක තමයි ඔයාගේ සේෆස්ම ඔප්ෂන් එක කියලා හිතන එක. ඒ කියන්නේ ඔයා සයිලන්ස් වෙන එක. ඉතින් මේකට හේතු කීපයක් බලපානවා. පළවෙනි හේතුව තමයි ඔයාට ඇත්තටම ප්‍රොෆෙෂනල් කමියුනිකේෂන් වල තියෙන දුර්වලතාවයක්. එහෙම නැත්නම් ඔයා හිතනවා ඔයාගේ කමියුනිකේෂන් ස්කිල් එක මදි කියලා. ඉතින් මේක එක හේතුවක්. ඊට අමතරව තමයි වර්ක් කල්චර් ගැන තියෙන දැනුවත්කම. ඊළඟට අපි කොච්චර කිව්වත් අපිට එනවා පොඩි හීනමානයක් මේ වර්ක් කල්චර් එකට ගියාට පස්සේ ඩිෆරන්ට් වර්ක් කල්චර් එකක් ඩිෆරන්ට් එන්වයරන්මන්ට් එකක් ඒගොල්ලෝ සමහර දේවල් කරන විදි වෙනස් අපිට වඩා. ඉතින් ඔය වගේ ගොඩක් හේතු තියෙනවා. ඉතින් ඒකන්ද අපි ගොඩක් වෙලාවට මයිග්‍රන්ට්ස්ලා පුරුදු වෙලා ඉන්නවා ක්වයට්ලි පැත්තකට වෙන්න. ඉතින් මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඉතින් UK work place වලදී ගොඩක් වෙලාවට මේ සයිලන්ස් වීම, ක්වයට් වීම තීරණය කරන්නේ ගොඩක් වෙලාවට ඔයාට ඇම්බිෂන් එකක් නැහැ, ෆියුචර් ටාගට්ස් මුකුත් නැහැ. ඔයාට එතනින් එහාට ලොකු කරියර් එක්ස්පෙක්ටේෂන් එකක් නැහැ, ගෝල් එකක් නැහැ කියන විදිහට. ඉතින් උදාහරණයක් විදිහට ඔයා මීටින් එකක සද්ද නැතුව ඉන්නවා නම් එතකොට ඒගොල්ලෝ ඇත්තටම තියෙන්නේ කරන්නේ ඔයාට මුකුත් අලුත් අයිඩියා එකක් නැහැ. ඔයාට මේක ගැන කිසි දැනුමක් නැහැ. එහෙම නැත්නම් උවමනාවක් නැහැ කියලා. ඉතින් ඒක හන්ද UK වලදී මෙන්න මේ සයිලන්ස් වුණේ ගොඩාක් බලපානවා ඔයාගේ කරියර් ප්‍රොග්‍රෙෂන් එකට. මතක තියාගන්න ඔයා ක්වයට් කියන්නේ ඉන්කම්පිටන්ට් කියන එක නෙමෙයි. UK වලදී ඔයා ක්වයට් කියලා කියන්නේ ඔයා ගොඩක් වෙලාවට ඔටෝමැටිකලි ඉන්විසිබල් තත්ත්වයට පත් වෙන එක. ඉතින් ඒක හන්ද මතක තියාගන්න මෙන්න මේ ක්වයට් ප්‍රොෆෙෂනලිසම් එහෙම නැත්නම් සද්ද නැතුව ඉන්න එක නවත්තන්න. පුළුවන් තරම් අදාළ තැන්වලදී කතා කරන්න, මීටින් වලදී ස්පීක් අප් කරන්න, ඔයාගේ මැනේජර්ත් එක්ක ගන්න 1-to-1 වලදී කතා කරන්න, ඔයාගේ අයිඩියා ෂෙයා කරගන්න, අලුත් කන්සෙප්ට්ස් ඉදිරිපත් කරන්න. ඉතින් මේ දේවල් කරන්න නිතර. මේක ගොඩක් හොඳයි. හැබැයි ඒකෙදි ඔයා මතක තියාගන්න ඔයා ඒක කරන්නේ කොහොමද සහ ඉදිරිපත් කරන අදහස් කොයිතරම් දුරට ගැලපෙනවද කියන එක. Mistake number 3. ලංකාවේදී වගේ අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙන්නේ අපි ෆීඩ්බැක් අහනවා, ෆීඩ්බැක් හම්බ වෙනවා. එතකොට ඒකත් එක්ක අපේ වර්කින් ස්ටයිල් එක වෙනස් කරගන්න, එහෙම නැත්නම් අපි ඉම්ප්‍රූව් වෙන්න මේ වගේ දේවල් බලනවා. ඉතින් මේ ගොඩක් වෙලාවට අපි හොඳ රිලේෂන්ෂිප් එකක් තියෙන හන්ද අපි කතා කරන ලැන්ග්වේජ් එකකම හන්ද අපිට කම්ෆර්ටබල් හන්ද අපිත් ගොඩක් වෙලාවට ෆීඩ්බැක් ඉල්ලනවා. ඒ වගේම ගොඩක් වෙලාවට මැනේජර්ස්ලාත් ෆීඩ්බැක්ස් දෙනවා ඉම්ප්‍රූව් වෙන්න ඕනේ ඒරියාස් ඒ වගේ දේවල් එක. හැබැයි UK වලදී සිටුේෂන් එක ටිකක් වෙනස්. UK වලදී ෆීඩ්බැක් ඔයාට හම්බ වෙන්නේ නැහැ කියන්නේ ගොඩක් වෙලාවට එතන ලොකු ප්‍රශ්නයක් නැහැ කියන එක.
හැබැයි එහෙම කියලා ෆීඩ්බැක් ඉල්ලන එක නවත්තන්නත් එපා. ඉතින් කවුරුත් ඔයාලට ෆීඩ්බැක් දෙන්නේ නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම කියලා හිතන්න ඉන්නත් එපා. ෆීඩ්බැක් එක නොදෙනවා නම් ඔයාට අවස්ථාව තියෙනවා 1-to-1 එකදී එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ monthly meeting එකකදී පොඩි catch up එකකදී ඒ ෆීඩ්බැක්ස් ඉල්ල ගන්න. ඒක ගොඩක් වටිනවා ඔයාට improve වෙන්න. විශේෂයෙන් සමහරලාට අපේ communication styles ගැන අපි වැඩ කරන style එක වෙනස් වෙන්න පුළුවන් මෙහි අය වැඩ කරනවට වඩා. ඉතින් ඒ වගේ දේවල් වලට ෆීඩ්බැක් ගන්න ගොඩක් වටිනවා. ඉතින් කොයි වෙලේවත් හිතන්න එපා ඔයාට ෆීඩ්බැක් හම්බ නොවෙනවා හොඳට වැඩ නොකරන නිසා කියලා. ඒක එහෙම නෙමෙයි. ඔයාට ෆීඩ්බැක් හම්බ නොවෙන්නේ මෙහි ගොඩක් වෙලාවට ෆීඩ්බැක් දෙන එක ටිකක් වෙනස්. ඒක ගොඩක් වෙලාවට අත්‍යවශ්‍යම අවස්ථාවකදී විතරයි ෆීඩ්බැක් දෙන්නේ. ඉතින් ඒකත් මතක තියාගෙන වැඩ කරන්න. හතරවෙනි මිස්ටේක් එක තමයි අපි හිතන්නේ මැනේජර් කියන ෆිගර් එක ඔතොරිටේටිව් ෆිගර් එකක්. ඉතින් මේක ඇත්තටම ලංකාවේදී අපි පුරුදු වෙලා අපේක. මොකද අපි ගොඩක් වෙලාවට අපේ මැනේජර්ට එහෙම නැත්නම් අපේ සුපර්වයිසර් අපි සර් මිස් මැඩම් කියන concept එකේ ඉඳගෙන ගිහින් ඉවරලා දැන් ඉතින් අලුත් ඕගනයිසේෂන්ස් වල නමින් කතා කරනවා. නමුත් එතන තියෙන පොඩි රෙස්පෙක්ට් එකක්. ඒක ඔතොරිටේටිව් ෆිගර් එකක් විදිහට තමයි යන්නේ. හැබැයි ඒක 100% ඒ විදිහටම UK වල නැහැ. UK වල හැමෝටම වෙන් වෙච්ච ටාස්ක් තියෙනවා. ඒගොල්ලන්ට කරන්න ඕනේ ජොබ් රෝල් එකක් තියෙනවා. ඒගොල්ලෝ ඒ ජොබ් රෝල් එක කරනවා මිසක් එතනින් එහාට අමුතු ඔතොරිටි එකක් නැහැ. ඒ ඔතොරිටි එක ඒගොල්ලන්ට ආවත් තියෙන්නේ ජොබ් රෝල් එකෙන් විතරයි. ඒක එතනින් එහාට ගිය ඔතොරිටි එකක් නෙමෙයි. ඉතින් ඒක අපි ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ. ඉතින් අර මං කලිනුත් කිව්වා වගේ UK වල මැනේජර් කෙනෙක් කියන ගොඩක් වෙලාවට ෆැසිලිටේටර් කෙනෙක්. ඒකට එයා ඉන්නේ අපිට සපෝට් කරන්න, වැඩේ කරන්න, උදව් කරන්න, අපිට ඕනේ දැනුම දෙන්න, අපිට ඕනේ ඉක්විප්මන්ට්ස් ඒ වගේ දේවල් වලින් සපෝට් කරන්න අන්නේ පැතිවල. ඊට අමතරව එයාගේ ලොකු තියෙන ඇඩ්මිනිස්ට්‍රේටිව් රෝල් එකක්. ඉතින් ලංකාවට වඩා UK වලදී ඔයා ක්වෙස්චන් අහන එක මැනේජර් එක්ස්පෙක්ට් කරනවා. ඔයාගේ ඔපිනියන් ෂෙයා කරන එක මැනේජර් එක්ස්පෙක්ට් කරනවා. මොකද ඒගොල්ලෝ ඇත්තටම බලාපොරොත්තු වෙනවා ඔයාගේ අලුත් අයිඩියාස් ඔයා ප්‍රශ්න අහන දේවල් දැනගනි. ඒ වගේ දේවල් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිත් එක තමයි පැසිව්ලි චැලෙන්ජ් කරන එකත් මෙහි මැනේජර්ස්ලා ඇත්තටම පොසිටිව්ලි දකිනවා. මතක තියාගන්න ඔයා මැනේජර්ගේ ඩිසිෂන් එකට එකඟ නැත්නම් ඒකට චැලෙන්ජ් කරන විදිය මොකක්ද කියලා. ඒකට අපි ඇග්‍රෙසිව්ලි චැලෙන්ජ් කරනවා නේ. මේකට ඔයා චැලෙන්ජ් කරනවා ඔයාට ෆැක්ට්ස් ඉදිරිපත් කරලා හේතුව මේකයි මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. ඒ වෙනකොට ඕල්ටර්නේටිව් රූට් එකක් එක්ක ඕල්ටර්නේටිව් ඔප්ෂන් එකක් එක්ක චැලෙන්ජ් කරනවා නම් ගොඩක් මැනේජර්ස්ලා ඒක පොසිටිව්ලි ගන්නවා. ඉතින් මම කලින්ත් කිව්වා වගේ UK work culture එකේදී calmly ඔයා කරපු දේවල් ඔයා ටාස්ක් කොහොමද achieve කරේ කියන දේවල් calmly explain කරන එක ගොඩක් වැදගත්. අපි කරන පස්වෙනි වැරද්ද තමයි career goals ගැන කතා නොකර ඉන්න එක. ඉතින් මතක තියාගන්න හැම වෙලෙම ඔයාගේ future career goals ඒ වගේ දේවල් එක ඔයා මැනේජර්ත් එක්ක කතා කරන්න. ඒකට ඔයා expectations set කරන්න. ඔයාට ඕනි learning outcomes, learning goals ගැන කතා කරන්න. ඔයාට improve වෙන්න තියෙන areas ගැන කතා කරන්න. ඉතින් මෙහි මැනේජර්ස්ලා ගොඩක් කැමති ඒගොල්ලන්ගේ සබෝඩිනේට්ස්ලා ඒගොල්ලන්ගේ improve වෙන්න areas ගැන කතා කරනවා. ඒගොල්ලන්ට තියෙන learning opportunities ගැන කතා කරනවා නම් ඒගොල්ලන්ට ඉගෙන ගන්න ඕනි පැති මොනවාද? ඒවට කොයි වගේ දේවල් වලින්ද support එක දෙන්න පුළුවන් කියන දේවල් ගැන කතා කරනවාට. ඔයාගේ මැනේජර්ත් එක්ක මේ දේවල් කතා නොකරන තාක්කල් ඔයාගේ මැනේජර් හිතන්නේ ඔයා ඉන්න තැන ඔයා හොඳටම සතුටුයි. ඔයාට මෙතනින් එහාට දියුණු වෙන්න එහෙම නැත්නම් මෙතනින් එහා තනතුරකට ලොකු බලාපොරොත්තුවක් නැහැ. මොකද මෙහි ගොඩක් අය එහෙම තමයි ඇත්තටම. මොකද UK වල ගොඩක් අය ඒගොල්ලෝ එක ලෙවල් එකකට ආවට පස්සේ ඒගොල්ලෝ ගොඩක් හැපි ඒ ලෙවල් එකේ. ඒකදී ඒගොල්ලන්ට work life balance එක හම්බ වෙනවා, mental freedom එක හම්බ වෙනවා, ලොකු responsibilities නෙන. ඒකට ඒගොල්ලෝ ගොඩක් අය ඉන්න තැන් වල ඉන්න කැමති. එහෙමත් කෙනෙක් තමයි career progression එක ගැන හිතන්නේ. ඉතින් ඒකම මෙහි මැනේජර්ස්ලාට පුරුද්දට ගිහින් ඒගොල්ලොත් ඒක දන්නවා. දන්නහන් තමයි ඔයත් කිසිම වාගේ career progression එක future goals, learning opportunities ගැන කතා කරන්නේ නැති තාක්කල් මැනේජර්ත් හිතන්නේ ඔයාට ඒතර progression එක ගැන ලොකු උමනාවක් idea එකක් නැහැ කියලා. ඉතින් ඒක හන්ද ඒව ගැන කතා කරන්න. ඉතින් UK concept එකේදී silence equal to satisfaction. කියනවා සද්ද නැතුව ඉන්නවා කියන්නේ ඔයාට මෙතන කිසි ගැටලුවක් නැහැ. ඔයා මේකත් එක්ක okay කියන එක. හයවෙනි වැරද්ද තමයි අපි හිතන දේ තමයි self promotion කියන්නේ arrogance එකක්. එහෙම නැත්නම් ඒක අපේ ego එක පෙන්වන දෙයක් කියලා. ඉතින් මේක අපි ගොඩක් වෙලාවට දකිනවා ගොඩක් migrants වල තමන් කරපු දේවල් ගැන කතා කරන එක uncomfortable. ඉතින් ඒතකොට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ we කියන විදිහට තමයි කතා කරන්නේ. we have done it as a team ඒ වගේ කියලා. මොකද මේක තමයි අපි ලංකාවේදී පුරුදු වෙච්ච විදිය. අපි ලංකාවේදී ගොඩක් වෙලාවට අපි මැනේජර්ස්ලා විදියට ටීම් එකක් විදියට අපි කොහොමද කරේ? අපි ටීම් එක ගයිඩ් කරේ කොහොමද? ඒ දේවල් ගැන. හැබැයි UK වලදී ඒක චුට්ටක් වෙනස්. UK වලදී බලාපොරොත්තු වෙන්නේ ටීම් එකේ ඔයා කරපු රෝල් එක මොකද්ද? ඉතින් මතක තියාගන්න UK වලදී මේ ඔයා බෝස්ටිං කරන්න කියලා නෙමෙයි අපි කියන්නේ. අපි කියන්නේ බෝස්ටිං කියන එක ගැන නෙමෙයි. ඔයා calmly explain කරන්න ඔයා කොහොමද achieve කරේ, කොයි වගේ දේවල්ද කරේ, මොකද්ද ඔයාගේ work experience කියන එක. ඉතින් උදාහරණයක් විදිහට ඔයා කියනවා I just did my job. ඒකෙදි වෙන්නේ ඔයා නිකන් කියලා දැම්ම ඔයා මොකද්ද ඔයා මෙහෙම ඔයාගේ වැඩේ කරා කියලා. හැබැයි එහෙම නැතුව ඔයාට කියන්න පුළුවන් නම් I worked on this task you have given me and the outcome was so it explains bit more. ඒක තව ටිකක් explain කරනවා. ඒක මොකක්ද outcome එක මොන විදියටද කරේ කියන දේ පැහැදිලි කරනවා. ඉතින් අන්න ඒ වගේ ඔයාගේ ආන්සර් එක පොඩ්ඩක් මොඩල් කරන්න පුරුදු වෙන්න. අපි මයික්‍රොන් විදියට කරන 7 වෙනිට තමයි professional කියන්නේ emotionless වෙනවා කියන එක. ඒක එහෙම නෑ. professional උයි emotionless වීමයි දෙකක්. ඉතින් අපි හැමෝටම අපි කියන්නේ
ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් වෙන්න ඕනේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් වල ප්‍රොෆෙෂනල් වෙන්න ඕන තරම් පුළුවන්. හොඳටම පුළුවන්. ඒක ගොඩක් වෙලාවට මමත් හොඳටම දැක්කේ මෙහි UK වල වැඩ කරන්න පටන් ගත්තට පස්සේ. අපි ලංකාවේදී ගොඩක් වෙලාවට අපේ ප්‍රොෆෙෂනල් කියන කට්ටිය වෙනම ලෙවල් එකකින් අහක බලාගෙන පොර ලෙවල් එකේ වෙනම මට්ටමක ඉන්නේ. හැබැයි UK වලදී එහෙම නෑ. ප්‍රොෆෙෂනල් ජොබ් එකට ජොබ් එකේදී අදාළ දේ විතරයි කරන්නේ. වැඩ කරන වෙලාවට ෆෝන් ආන්සර් කරන්නේ නෑ. ඒගොල්ලන්ට ඒ ඩිසිප්ලින් එකක් තියා ඉන්නවා. ෆෝන් ආන්සර් කරනවා නම් තවත් කෙනෙක්ට කරදරයක් නොවෙන්න එළියට ගිහින් ආන්සර් කරනවා. ඒකට එක්ස්කියුස් කරනවා, සෝරි කරනවා. ඊට අමතරව තවත් ගොඩාක් ප්‍රොෆෙෂනල් බිහේවියර්ස් තියෙනවා. ප්‍රොෆෙෂනල් බවුන්ඩරිස් මේන්ටේන් කරනවා ජොබ් එකේදී. හැබැයි ජොබ් එක ඉවරනාට පස්සේ එතනින් එහාට ඒගොල්ලෝ ඉමෝෂන්ලස් නෙමෙයි. වාට වෙච්ච අසනීපයක්, වාට වෙච්ච ගැටලුවක් කතා කරන්න පුළුවන්. ඒකට ඒගොල්ලෝ සෑහෙන සපෝට් කරනවා. ඉතින් ඒක මම ඕන තරම් දැකලා තියෙනවා. සහ මේ සිස්ටම් එක සම්පූර්ණ හැදලා තියෙන්නේ ඒ විදිහට. ඒකට ඒකට ගොඩක් රටේ ලෝ එකෙනුත් තියෙන ගොඩක් සපෝට්ස්. ඉතින් ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඇත්තටම UK ප්‍රොෆෙෂනල් කෙනෙක් කියන්නේ UK වල ප්‍රොෆෙෂනල් මැනේජර් කෙනෙක් ගොඩක් වෙලාට ඒගොල්ලෝ calm, clear, respectful and හොඳ කමියුනිකේෂන් එක මේන්ටේන් කරනවා. ඉතින් වා හිතනවා ඉන්විසිබල් වෙලා සද්ද නැතුව කට්ටියකින් ඈත් වෙලා හයි ලෙවල් එකක් මේන්ටේන් කරනවා කියන එක ප්‍රොෆෙෂනල් කියන්නේ නෑ. ඒක එහෙම නැහැ. ඉතින් මයිග්‍රන්ට්ස්ලා විදිහට ඔයගොල්ලෝ හිතනවාද ඇයි අපි මේ වැරදි කරන්නේ කියලා. ඉතින් මම තේරුම් ගත්ත දේ තමයි අපිට කවුරුත් මේක එක්ස්ප්ලেইন කරලා නැහැ මීට කලින්. ඉතින් අපි වර්ක් කරපු වර්ක් කල්චර් එක වෙනස්. අපිට ඒ වර්ක් කල්චර් එකේදී අපි වැඩ කරපු දිහා හරි වෙන්න පුළුවන්. හැබැයි ඒක UK වර්ක් කල්චර් එකට ආවට පස්සේ අපිට කවුරුත් එක්ස්ප්ලেইন කරලා කියා දීලා නැහැ. මේක මෙහෙමයි වෙන්නේ, මෙන්න මේ විදිහටයි වෙන්න ඕනේ, මෙහෙමයි කරන්න ඕනේ කියලා. ඉතින් මේක තමයි අපිට තියෙන ගැටලුව. ඔයගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන්ස් වලත් ස්කිල් සෙට් එකේවත් ගැටලුවක් නෙමෙයි තියෙන්නේ. මේ පිළිබඳව නොදැනුවත් වීමේ ගැටලුවක් තියෙන අපි මයිග්‍රන්ට්ස්ලා විදිහට. මේක මම ඕගොල්ලන් කියනකොට ඕගොල්ලන් විතර නෙමෙයි මේක මටත් අයිති. මමත් මගේ කරියර් එකේ මුල් කාලේදී කරපු වැරදි UK වලට ආවට පස්සේ. හැබැයි මම හිතුවා ඒක ස්ටඩි කරලා බලලා අනිත් අය කරන දේවල් දිහා බලලා තමයි මමත් ඉම්ප්‍රූව් කරගත්තේ. අනිත් එක තමයි UK වල එහෙම එක්ස්ප්ලেইন කරලා මෙන්න මේකයි එක්සැක්ට්ලි බලාපොරොත්තු වෙන්නේ කියලා සිස්ටම් එක. ඒක හැදිච්ච කල්චර් එකක් තියෙනවා. ඒකත් එක්ක යන එතික්ස් සෙට් එකක් තියෙනවා. අන්න ඒක අන්ඩර්ස්ටෑන්ඩ් කරගැනීම. එහෙම නැත්නම් මේ යන සිස්ටම් එක තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒකට මේකයි කියලා තියෙන රූල් බුක් එකක් නැහැ කොයි වෙලේවත්. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ වටේ පිටව ස්ටඩි කරලා අපි වටේ වෙන දේවල් බලලා අපි මොකද්ද කරන්න ඕනේ කියලා. මොකද්ද most suitable option එක කියලා. ඉතින් මතක තියාගන්න ඔයාත් මයිග්‍රන්ට් කෙනෙක් නම් ඔයා මේකේ තනි වෙලා නැහැ. මේක මටත් ඒ වගේම අපි වගේ ඉන්න අනිත් මයිග්‍රන්ට්ස්ලා ඔක්කොටමත් බලපාන ප්‍රශ්නයක්. හැබැයි මේ දේවල් දැන ගැනීම හරහා ඔයාට හම්බ වෙන පොඩි කම්පිටිටිව් එජ් එකක් මේක ඉස්සරහට යන්න. එහෙම නැත්නම් ඔයා අනිත් මයිග්‍රන්ට්ස්ලාත් එක්ක බලද්දී ඔයාට පුංචි ඇඩ්වාන්ටේජ් එකක් හම්බ වෙයි. ඔයාගේ කරියර් ප්‍රොග්‍රෙෂන් එක ඉක්මන් කරගන්න. එහෙම නැත්නම් ඒකට වඩාත් හොඳින් ලෑස් වෙන්න. ඒක තමයි මම හිතුවේ මේ දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් තව ඉස්සරහට තවත් වීඩියෝ වලින් මොන වගේ දේවල්ද ඔයගොල්ලෝ වර්ක් කල්චර් එකේදී කරන්න ඕනේ, කොයි විදිහටද හැසිරෙන්න ඕනේ, ඊට අමතරව CVs ඩෙවලොප් කරන්නදී මොනවද කරන්න ඕනේ, ඉන්ටර්වියුස් වලදී මොනවද කරන්න ඕනේ, ඉන්ටර්වියුස් වලට ප්‍රෙප් වෙන්නේ කොහොමද? මේ දේවල් ඔක්කොම මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඉතින් අදට බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඉතින් ඉස්සරහටත් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට මොනවා හරි දැනගන්න ඕනේ කාරණයක් හරි මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරා යන්න. ඉතින් මම පුළුවන් විදිහට ඔයගොල්ලන්ට ඒකට උත්තර දෙන්න උත්සාහ කරන්න. බොහොම ස්තුතියි.